ලොකු අසනීපයක් කියලා. අයින් වෙන්න. ඉන්න. මින්දලා හරියන්නේ නැහැ. ඔයගේ ඇඟ හොදටම රස්නේ. ගිහින් බෙහෙත් ටිකක් අරගමු. යමු. යන්න බෑ. ඇයි? මොකද මේ? ඇයි යන්න බැරි? හොඳට මුණ හැදිලා තියෙන්නේ. කීයටද මේ 150ට විතර. 150 වුණොත් මිනිහෙක්ට ජීවත් වෙන්න පුළුවන්ද? කරුණා කරලා වෙන්න පුළුවන් දෙයක් ගැන මාත් එක්ක කතා කරනවද? කවුද? ඒකින් වැඩක් නෑනේ. මොකද කරන්න ඕනේ කියන්න. ළමයි තුන්දෙනෙක් බලාගත්ත නිසා ඔයා හොඳට දන්නවනේ. හරි හරි. මුණ හැදුරම් කරන දේවල් නේ. ගලවන්න. ගලවන්න. එහෙම කරන්න ඕනේද? දැන් හරිද? තාම නැහැ. ඔක්කොම ඇඳුම් ටික ගලවලා තෙත තුවාලකින් මුළු ඇඳුම් පීදාන්න. මුළු ඇඟම පීදාන්න. ඒක කරන්න ඕනේද? ඒක තමයි හොඳම ක්‍රමේ. මම පොඩි අයට උණ හැදුනාම ඕක තමයි මුලින්ම කරන්නේ. මේක එහෙම කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඇයි? බබාගේ වයස කීයද? වයස කීයද කියනවා? පොඩ්ඩක් ඉන්න. කාගේද ඒ සද්දයක් ඇහෙන්නේ? ඒක ලොකු පුරිම් කෙනෙක්ගේ සද්දයක් නේ. එයා ලොකු කෙනෙක් තමයි. තෙත තුවාලකින් පීදාන්න කිව්වා. මොකද ඔය කරන්නේ? උණ හැදුනාම අඩු කරන්න තියෙන ඉක්මනම ක්‍රමය තමයි. ඔය ඇඳුම පොඩ්ඩක් ගලවනවද? ඕන නෑ. ඔය එළියට යන්න. ඔයගේ වෙලාව හොඳයි. මං ඉස්සර හිතන් හිටියේ ડોක්ටර් කෙනෙක් වෙන්න. දැනටත් ඉතින් ඒ වගේම තමයි. ඒත් එහෙම උන්නේ නෑනේ. මිනිස්සු හිතන හැමදේම වෙන්නේ නෑනේ. හැබැයි ඉතින් ආසාවෙන් ඉගෙන ගත්ත දෙයක් කවදා හරි ප්‍රයෝජනයකට ගන්න දවසකුත් එනවා. ඔය වගේ තද උණක් හැදුනහම ඇල් වතුරෙන් ඇඟ ටිකක් පිහින එක තමයි හොඳ. මං ඒ වෙලාවේ ඒක කරන්න හැදුවේ. අකමැති නම් මොනව කරන්නද? ඕක අරන් යන්නයි කිව්වේ. ඊයරා වෙච්ච දේ නිසාද මේ වගේ දෙයක් සිද්ධ වුනේ? ඒක ඉතින් ඔයාගේ වරදක් නෙමෙයි. මං අනතුරු ඇඟෙව්වනේ. මගේ ආකර්ෂණ ශක්තියේ තරම තමයි ඒ. වෙන දෙයක් නෙවෙයි. තෝමින්චු කියන්නේත් පිරිමියෙක්නේ. ඔයා කොහොමද මට ආකර්ෂණය නොවී ඉන්නේ? සමහර විට ඒ වගේ දෙයක් පළවෙනි වතාවට සිද්ධ වුණ නිසා වෙන්නේ නැති. මම මොනව කරන්නද? අනන්තින් පියමා එවිතින් තරු කුමරා. ඇත්තටම පළවෙනි වතාවද? කියන්නකෝ. ඒ වගේද? මෙච්චර වයසට යනකනුත් ඔයා මොනවද කළේ? ඔයාට මෙහෙම වෙනකොට මගේ හිතටයි හරි නැත්තේ මං හින්දා වුණ නිසා. ඒක නෙවෙයි. උනාඩු වෙන නම් ටිකක් සීතල වුණා නම් හරි. හිටපු ගමන් මොන වුණාද මන්දා? ඒයි මෝඩ කෙල්ලේ. අයියෝ මට කෝල් කරන්න. ඔයා කැමතියි කියපු කෙනාට කෝල් එකක් දෙන්න.
ඔයාට මං කිව්වා කැමතියි කිව්ව කෙනාට කෝල් එකක් දෙන්න. නිදිද? නිදි නැත්තම් මට කෝල් එකක් ගන්න. ඇයි? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මොකද්ද? ගිය පාර CCTV එකේ හිටපු කෙනා දෝමින් ජොන් කියන කෙනාද? වයස කීයද? ලෙක්චරර් කෙනෙක් කිව්වා නේද? මොනවාද එයා උගන්වන්නේ? එයාට සහෝදරයොත් ඉන්නවද කියලා ඔයා හොයලා බැලුවද? මට නම් හිතෙන්නේ එයාගේ පවුලේ තව කවුරු හරි ඇති. ඒක මොකටද ඔයා දැනගන්නේ? එයාට චොන්සොන් ඊ එක්ක සම්බන්ධයක් තියනවද? මොනවද ඔයා එයාගෙන හොයාගත්තේ? ඔයා සොංගියගේ හොඳම යාළුවා නේද? ඉතින් ඔය මගෙන් අහනවට වඩා ඔයාගේ යාළුවගෙන් මහුණා නේද හොඳ? මම එයාගේ යාළුවෙක් නෙවෙයි. යාළුවෙක් නෙවෙයි නම් බොහොම බරපතලයි. එහෙනම් මොකටද ඒක නයි සොංගිය අතර තියෙන සම්බන්ධය ගැන ඔය තරම් හිතන්නේ? ඔයාට ඌකවත් මට කියන්න බැරිද? එයා හරි අමුතු කෙනෙක් වගේ නේද? මොකද්ද? අමුතු කෙනෙක්? මොනවද ඔක ඇතුළට වෙලා කරන්නේ? නැගිට්ටද? ඔයාට දැන් හොඳයිද? ඔයාට හුලන් ටිකක් වදින්න ජනේල ඇරියේ. ඒත් ඒ සීතල මට දරා ගන්න බැරි වුණා. අයියෝ මේක අරින්න බෑ. තද වෙලා වගේ. දැන් සනීපයි එළියට යන්න. excuse me. මොකද්ද කිව්වේ? සනීප නිසා එළියට යන්න මට වැරදියට දැහුනේ. එහෙම නැත්තම් දෝමින්ජුක සිහිය විකල් වෙලාද? එහෙමත් කියනවද? රැදිස්සේ සාත්තු කරපු කෙනාට ඔය විදිහට කතා කරන්නේ. සනීප වුණාට පස්සේ මට නම් පේන්නේ අර තිබුණ පරණ ගතිය ඔක්කොම ටික එළියට ඇවිල්ලා වගේ. ඒ මේක නැත්ද? ඔයාට කටවහගෙන ඉන්න බැරිද? මේක ෂිපර් එක කැඩිලා වගේ. කයි ඇරෙන්නේ නැත්තේ. ඔය පැත්ත පොඩ්ඩක් අරින්නකෝ. එහෙමනම් ඔහොම මෙන්න මට වදනොදී. හිරු කරනවද? මොන වැඩ කියන්නේ? ඒක අරිනවා. කලකුණ සලකන්නේ මෙහෙමද? ඩාමේජ්. ඔක තමයි කියන්නේ නපුරු දුතනට කොච්චර ගුණ කළත් වැඩක් නෑ කියලා. තවත් නම් ඔය විදිහට ජීවත් වෙන්න හදන්න එපා. මම මේ දෙන උපදෙස් හරියටම පිළිපදින්න ඕනි. හරිද? කෙනෙක් උදව් කරොත් ඔයත් ඒකට උදව් කරන්න ඕනි. තේරුණාද? තද උණක් නම් හැදිලා තියෙන්නේ. ඇඟ සීතල වතුරෙන් තෙමා ගන්න ඕනි. ඒකවත් තේරුණාද? මං තුනට ගනින්න කලින් ඔයා මේක අරින්න ඕනි. 1යි 2යි 2යි භාගයයි ඔන්න භාගයයි කෑනෝ ගහින්න ඔළුව රෙදෙනවා. මාව එළියට ගන්නකෝ. මොනවද මේ කරන්නේ? තියන්න. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? තියන්න.
වගේ දේවල් කරන්නේ නම් හොඳ සිහියෙන් වෙන්න බෑ. මොනට රුමේද මන් දන්නේ. මාත් එක්ක සෙල්ලම් කරන්න විතරක් එන්න එපා. තේරුණාද? අයියෝ මේ සීතල නිසා හැම වෙලාවෙම මට බඩගිනි හැදෙනවා. දෝමින්ජුන් තාම ඇවිල්ලා නැද්ද? අද යාට දේශන තියෙන දවසක් නේ. වෙනදට නම් අපි ඔක්කොටම කලින් ඇවිල්ලා ඉන්නවනේ. මට පන්තියේ ළමයි ටික හම්බුණා. අද යා නිවාඩු දාලාලු. එයා අසනීප වෙලා. අසනීප වෙලා? ඒක නම් හිතා ගන්නත් බෑ. මං ඇහුවමයි. මේ මොකද? කවුද මේ? අනන්තින් පියමා ඇවිතින් තරු කුමරා. තාත්තද? ජොන්සන්ගේ නේද? බොහොම හම්බුණා නේද? මේ ඇත්තමයි. තාත්තේ ඔයාට සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඔයාටත් එසේම වෙන්න ඕනේ. තාත්තේ මේකෙන් එළියටම වෙන්න සුබ පතන්න තිබ්බනම් තමයි හොඳ. මාව ගන්නවද? එහෙනම් දෝමින්ජු තාත්තට උදේ පාන්දරම කතා කරලා කිව්වද? ඔව්. එයාට හිටපු ගමන් එයි මෙහෙමුනේ. මෙච්චර අසනීප වෙලා තේ හොස්පිටල් යන්නත් බෑ කිව්වා. හොස්පිටල් යන්න ඕනේ. ඒයි. අමාරුවෙන් හරි ටිකක් කෑවනම් තමයි හොඳ. මුකුත් ගිලින්න බෑ මගේ උගුර රිදෙනවා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්වත් උනාද? මේ වගේ දෙයක් අවුරුදු 30කටත් කලින් බැංකුවේ වැඩ කරනකොටත් උනා නේද? ඒ දවසත් මට අද වගේම මතකයි. එහිදී ඔයාට අකමැති එක සේවකයෙක් ඔයාගේ තේකට කෙල ගහලා දුන්න මතකද? ඔයා දන්නේ නැතු ඒ තේක බීලා හරියටම සතියක් විතර ඔයා මේ වගේ අසනීප වුණා නේද? ඔව් එහෙම වුණා මතකයි. මට තාමත් ඒ කරපු කෙනාගේ මුණ හොඳට මතක තියෙනවා. ආයෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා ඔයා ඊට පස්සේ කායෙක්වත් කෑම අරගත්තේ නැහැ. මන් නැති වෙලාවක ඔයා චොන්සන්ගී එක්කවත් අඩු ගානේ කෑම අරගත්තද? නෑනේ. එදා අන්තිමට කෑම කනකොටත් මං හිතියනේ. ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වුණේ නෑ නේද? එදා සොංගී අපිත් එක්ක කෑම ගත්තාන්ද දන්නේ. තමුන් සොංගීට කරදර කරන එක නවත්තන්න ඕන. එහෙම කළේ නැත්තම් ඔයා කරන හැම දෙයක්ම මිනිස්සු දැනගනි. හිතේ මට කරන්න පුළුවන්. කෙනෙක් ගැන හද පතුලෙන්ම හිතන්න පටන් ගත්තම දාලා යන්න හිත දෙන්නේ නැහැ තමයි. ඔයා ওই විදිහට දුක් වුණාට ඔයාගේ දුක ගැන හිතන්න කවුරුත් නැහැනේ.